ආදරය සහ කසාද ජීවිතය ගන්න මං අනිත් පැත්තට. ඒ කියන්නේ ආදරය සහ ලිංගිකත්වය. ඒ දේ නිසා තමයි ඒ කියන්නේ දෙන්නෙක් එකතු වෙන්නේ. සුන්දරයි. අපි කියනවන්නේ නිකන් නේද? ආදරය සුන්දරයි කියලා. ආදරය සුන්දරයි කියලා කියනවනේ. ඔයා ආදරය කරලා තියෙනවද කාට හරි ඊට කලින්? ඔව් කරලා තියෙන නෑ කිව්වොත් බොරුනේ නේද? කරන රැකියා කරන කට්ටිය ඉන්නවා. දැන් ඇත්තටම ගොඩක් ගත්තොත් යන් ජෙනරේෂන් එකේ ඇවිල්ලා කසාද බඳින කට්ටිය ඇත්තටම දෙන්නම ජොබ් කරනවා. දෙන්නම ජොබ් කරනවා. ඉතින් ඒ දැන් මේ කාලේ හැටියට මන්ට ගැලපෙන හරි කෙනා තෝරගත්තොත් විවාහ ජීවිතේ සාර්ථකයි සහ හොඳයි කියලා මම හිතනවා. ආදරය කරන දෙන්නේ කසාද වැන්දාම තමයි ලස්සන වෙන්නේ. ඒක ඇත්ත. අපි ඕනතරම් සමාජයේ පේන්න තියෙන දේවල් තියෙන කසාද මැදලා මාසෙන් දෙකෙන් ඩිවෝස් වෙනවා. ඒ නැත්තම් ළමයිනුත් හදලා ළමයිනුත් අනාථ කරලා ඩිවෝස් වෙන කපල් ඉන්නවා. ඒක සැලකිය යුතු පිරිසක් ඉන්නවා. මම මේ කියන අදහසට අනුව. ඒ කියන්නේ දැන් ඔය පළවෙනි ආදරේ ඇතෑරිලා පළවෙනි ආදරේ ඇතෑරිලා දැන් කසාද බඳින්න කවුරුත් නැතුව දැන් මේ විදිහ අවුරුදු 28 30 32 ඔය අතර වගේ ඒ කට්ටියට දැන් බඳින්න කෙනෙකුත් නෑ. නමුත් බඳින්නත් ඕනේ. අපි දෙන්න මැරි කරමු. මැරි කරලා ඉවරලා අපි දෙන්න ලයිෆ් ටයිම් ලයිෆ් පාර්ට්නර්ස්ලා වෙමු අපි. අපි ඉස්සල්ලාම ඇත්තටම පොඩි කාලේ අධ්‍යාපනය නෙවෙයිනේ අපි ලබන්නේ. අපි පොඩි ළමයෙක් වුණත් පොඩි ළමයෙක් අත්දැකීම් වලින් තමයි ඉගෙන ගන්නේ. මොකද අපි රැකියාවක් කිරීමේ පළවෙනි බලාපොරොත්තුව අපිට ආගට්ට වෙන්නේ මුදල් සේවීමෙන්. මම හිතන විදිය ගත්තොත් මං හිතන දැන් අධ්‍යාපනය කියලා කියන්නේ ඔය හැමදේම එකතුව. දැන් ඔය සුසිත් කිව්වා වගේ මට අනුව නම් අධ්‍යාපනය කියන්නේ අපි පොතපතෙන් ගන්න දැනුම විතරක් නෙමෙයි. අපි අත්දැකීම් වලින් දකින දෙයින් ඇහෙන දෙයින් හැමදේම අපි ඉගෙන ගන්නවා නම් මොකක් හරි දෙයක් ඒක අධ්‍යාපනය කියලා මම හිතනවා. හරි. ඔයා කොහොමද මේ ගැන හිතන්නේ? නව තාක්ෂණය ගැනද? නව තාක්ෂණය ගැන. අද කාලේ වෙනකොට සෑහෙන දියුණුයි. දැන් අපිත් මේ කතා කරන 2050 වෙනකොට අපිට හිතා ගන්න බෑ ඊටත් වඩා දියුණු වෙන්න පුළුවන්. ඇත්තටම අපිට හිතා ගන්න බෑ. අපිට නිකන් පොඩි නිර්වචනයක් අපිට නිකන් හිතන්න පුළුවන් මේ විදිහට තියෙයි කියලා. හැබැයි අපිට හරියටම කියන්න බෑ මේ විදිහට. හැබැයි ඒ විදිහට වඩා තියෙන්නත් පුළුවන්. ඊට වඩා ලෙවල් එකකින් තියෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ඉතල දැන් පළවෙනි ලෝක යුද්ධ දෙවෙනි ලෝක යුද්ධ වගේ ගත්තාම ඊට වඩා දියුණු තාක්ෂණයක් දැන් දියුණු තාක්ෂණයක් දැන් තියෙනවා. අන්තර්ජාලය පාවිච්චි කරන්න ගන්නවා කියන්නේ ලෝකයේ තියෙන දේවල් පවා ඉගෙන දකින්න ගන්නවා. ඒක හොඳ දෙයක් ඒක හොඳ දෙයක් ඇත්තට. ළමයි ඉපදෙන්නම තාක්ෂණයත් එක්ක ඒ ළමයි ඉපදිලා තියෙන්නම තාක්ෂණයත් එක්ක. ඒතකොට ඒ ළමයි පොඩි කාලේ ඉඳන් අන්තර්ජාලය පාවිච්චි කරලා තියෙනවා. ස්මාර්ට් ෆෝන් එක කියන එක ඒගොල්ලොන් සාමාන්‍ය දෙයක් කියලා තියෙනවා. නේපාලයේ අරගලයේදීත් කියන්නේ ඒකෙදි විනාශයක් වුණා. ඒවා ඉතින් පාලනය කරගන්න බැරි දේවල් සමහර ඒවා තියෙනවා. ඒවට හේතුව අදක අතු වෙන්නත් පුළුවන්. නමුත් අර ජෙන් සී එක කියන එක මේ යෂි ඇවිල්ලා කියන්නේ ජෙන් සී එකකින් වෙනම විදිහකට හිතන එක මේක ගොඩ ගන්න ඕනේ මේක මීටර මිනිස්සු දීනු වෙන්න ඕනේ කියලා හිතන පිරිසක් ඉස්සරහට ගොඩ නැගෙමින් පවතිනවා. පළවෙනි ශ්‍රේණියට සහ හයවෙනි ශ්‍රේණියට පෙළ පොත් ලබා දෙන්නේ නැහැ කියන්නේ. ඒක මෙහෙම දෙයක් තියෙනවනේ අශි. ඇත්තටම මම ඕකේදී මම ඕකේ දකින්න හොඳ පැත්තක් තියෙනවා. මොකද දන්නවද? ළමයාව පෙළ පොතකට ලඝු කරන්නේ නැහැ. පෙළ පොතකට ලඝු කරන්නේ නැතුව එතනින් එහාට දෙයක් ඉගෙන ගන්න තමයි ඔය try එක. දෙමාපියෝ නම් ඕක වැරදියට දකින්න පුළුවන්. පෙළ පොත් නැතුව කොහොමද ඉගෙනන්නේ කියලා. අපි අර ඉස්සෙල්ලා කතා කරගත්ත නව තාක්ෂණයටත් පොඩ්ඩක් අදාළ වෙනවා. කොහොම සම්බන්ධ මාතෘකා ටිකක් තමයි අපි ගත්තේ අද නේද? හරි. ඒ විදිහට තමයි. මොකද්ද පුතා ක්‍රිප්ටෝ කියලා අහනවා. ක්‍රිප්ටෝ කරන්සි දන්නේ නැහැ. ඇත්තටම ඒ වුණාට ක්‍රිප්ටෝ කරන කට්ටිය ට්‍රේඩ් කරන කට්ටිය ක්‍රිප්ටෝ භාවිතා කරන කට්ටිය ගැන දන්න කට්ටිය හොඳටම මුදල් හොයනවා. YouTube බරහා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විදියට මේකේ සෑහෙන්නේ. කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි පිටරට ඔය නාස් ඩේලි එතකොට මේ සෑහෙන ලොකු YouTubersලා ඉන්නවා. දැන්ට ලංකාවේ වුණත් ඉන්නවා සෑහෙන ලොකු YouTubersලා මේ වයිල් කුක් බුක් ගිනන් ගත්තාම කියන්නේ ලංකාවේ ලොකුම YouTuber යොහානි එතනින් එහාට ඉන්නවා ලකයිසිකයි වස්තුලා මේ විනීලා ඒ වගේ ඇත්තටම ඉන්නවනේ YouTube එකේ කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විදියට මේ රටට ඩොලර් කියන පිරිසක් ඉන්නවා. මුළු ලෝකෙම තියෙන වෙළඳ පොලක් එක eBay කියන එක. දැන්ටත් හම්බ කරන කට්ටිය ඉන්නවා, earn කරන කට්ටිය ඉන්නවා මේ Amazon හරහා. වැඩි දෙනෙක් දන්නේ නැහැ. වැඩි දෙනෙක් දන්නේ අන්න එතරම් ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ මේ දන්නේ නැති පිරිසට අපි මේක ගෙනියන්න ඕනේ කියන දන මම ඉන්නවා.